සෙට් එකටම සුබ දවසක්. ඉතින් අද ගෙනහලා තියෙන්නේ කෙහෙල් කොලේ කෑම එකක්. ඉතින් ඔයාලට අද කෙහෙල් කොලේ මාත් එක තමයි කන්න තියෙන්නේ. අද චැලෙන්ජ් එකක් මුකුත් නැහැ. කන වීඩියෝ එකක් තියෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් ගේන්න ඕනිද කියලා ඉස්සරහට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න. හරි. ඉතින් හැමෝම කෑම කන වෙලාවට නේද මේක බලන්නේ. කන්න නැතිකොට බලනවා නම් ටක් ගාලා ගිහලා බත් එකක් බෙදන් එන්න. ඊට කලින් ටක් ගාලා ලයික් එකක් දාගෙන ඉන්න. ලයික් එකක් දාලා කන්න පටන් ගමු ඉතින්. මේක ගෙදර උයප් එකක්. අපේ අම්මා ගමනක් යන්නේ ගියේ. කාන්දර කිව්වා මම කිව්වා මරත් කෑම එකක් ඔතලා තියන්න කියලා. මේ විදිහටම ඔතලා බලමු මොනවද තියෙන්නේ කියලා. කන ගමන් බලමු සෙට් එක. ඔයාලගේ මාළුවත් කමෙන්ට් එකක් දාගෙන මාළු කෑල්ලක් තියෙනවා බෙදපු ඉඳලෝලු සතු තියෙනවා හදලා හතු මන්න ඔක්කොම මැල්ලුම් තියෙනවා තෙලින්ම හෝම් මිරිස් දාලා කොටලා අල බෙදුම් තියෙනවා කමු ඉතින් අපි කරට එකක් තුනු ඒක වෙනම ටේස්ට් එකක් නේ. ඒ කියන්නේ කෙහෙල් කොලේ ඔතලා මේ විදිහට කන්න පුළුවන් කියන්නේ සුපිරි ටේස්ට් එකක්. ටෙස්ට් කරලා බලන්න අනිවාර්යෙන් සුපිරි. හරි කියන්න ඕන මේ වගේ හෝම් මිරිස් කැලියම හැපෙනකොට පට්ට ඔයාලට කියන්න තියෙනවා පළවෙනි කමෙන්ට් එකෙන් ටග් ගාලා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න මතක් කරන්න එපා. කනවලකට සුපිරිය. මාළු කෑල්ලක් කනවා. කනවා කටක් කනවා. මම කරන්නේ. සිය. ඔයාලා වයින්නවා. අපිට නෝ වයින්නවා. වැඩි වීඩියෝ එකක් කරලා ඔක්කොම හත්ති කරලා කැමරා කරන් යනවත් එක්කම මැස්ස පටන් ගත්තා. පත්ලා හයිය. बाकी हेल्प करे කියන්න තේරෙන්නේ. මම හුමාද වගේ වැඩිලා ඒ සුවඳ ඒ රකගෙනකොට සුපිරිම. කොහොම මිස්ටර් ලක්ෂ්‍යම හැපෙනකොට අය පත් ඉන්නේ. මේක තමයි මේ ඉඳලෝල් වගේ දෙන්නේ අපේ පැත්තේ. මත් පත් ඒක පිටෙන් ගත්තම දවස් 7ක් විතර එක විදිහට පිටේනවා. ඒ විදිහ දවස් 7ම හතු.
අර කොච්චි කාලයක්ම හැදෙන්නේ. තොතොත්තුමාගේ ටේස්ට් එක. ඔයා මේ වීඩියෝ එක බලන්නේ වැඩ කරන තැනින් නන්ද ගෙදරින් දාන්නද කොහේ ඉන්නද කියලා කමෙන්ට් එකක් දාන්න. ඊළඟට වීඩියෝ එකට ඕනි මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න. දෙයක් ගන්න දවට ආයි ඉන්නවනම් හොඳ හොඳ කැම තියෙන තැන් තියෙනවා නම් ඉස්සා කරන්න අපිට බලමු. මේ පැත්තේ හොඳ කාම කරන සරණ නැහැ. ඒක නේද? නැත්නම් මේ ඔක්කොම හදන්න වෙලා නැති පොට්ටු කෑවත් හදන්න. වයිස් කෑවත් හදන්න. බලමු මේක කට්ටිය හිටියොත් මම දාන්න. I think පංකාදු සහයෝද මේක ටෙස්ට් කරලා නැත්තම් වැඩ නම්බර් 30 නෙමෙයි මට. මම කැම එකක් කාලා ගෙදරින් නම් ඒක කොහේ උතලා බම කාලා නැත්තම් ඔබ 30 නෙමෙයි මට. ඔබ 30 නෙමෙයි අමු 30 නෙමෙයි. වයිස් ආයෙ රවුල කොණ්ඩේ දුකාන වෙලා තියෙනවා. දුකාන බබර් මහත්තයා. බබර් මහත්තයා තමයි අර අපේ වීඩියෝ වල ඉන්නේ මගේ අපේ අයියා. එයා තමයි මගේ බබර් මහත්තයා. එයාගේ මුදල මම කපන. ඇත්තටම පුදුම රහක්. මෙම ගෙදරින් නම් හදපු එක කෙහෙල් කොලේ කාලා තියෙනවා. නැත්තේ නෑ. මම ඊයේ මේ පෙරේද දැක්කා. සමාජයේ වීඩියෝ එක ආයේ කෙහෙල් කොලේ කන එක. ඒකෙන් තමයි මට ආය ආස හිතුනේ ආය කන්න. කාලෙකින් කැවෙන කිව්වා. සමාජයේ thank you. සුපි පට්ට නල්ල guys मैं चैलेंज වල ගොඩක් කට්ටිය කතා කරලා තියෙනවා. දැන්ට මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් කිව්වා. වත්කමේ හැටියට පින්කම කරන්නේ. අපි බලමු.
තව කාලයක් යනකොට වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. කරගන්න පුළුවන් වුණොත් ඒ විදිහට යන්න පුළුවන්. දැනට ෂේප් එකේ බොරු කියන්නේ කෙලින්ම අපේ ගමේ සෙට් එකේ ඔය සෙට් එක එකතු කරගෙන තමයි වීඩියෝ ටික කරන්නේ. හරිද? දැන්ට කොහෙටවත් ගිහිල්ලා වීඩියෝ කරතරම්වත් කමක් ඇත්තෙත් නෑ. කැමරාවක් ඇත්තෙත් නෑ. ගමේ මොකුත් නෑ. ඒ හින්දා පොඩ්ඩක් ඉන්නව කනක. ටොප් බඩුවගේ ඉතිරි ඇතින්ද අපිට චැලෙන්ජ් වලට ගෙන්නන්න අමාරුයි. බලමු. එහෙනම් guys අපි කැපෙනවා. තාවමත් ලයික් එකක් දාලා නැති එකෙක් ඉන්නවා නම් උඹත් කමුති දිසන. දැම්ම ලයික් එකක් දාහම්, ෂෙයා කරහම්, සබ්ස්ක්‍රයිබ් කරහම්. ඊළඟ වීඩියෝ එකක් සෙට් කරමු. අපි ගමු.